මේ වියස්සරේ මුදගැනීම වැදගත්ම කාර්ය දේශපාලන අධිකාරී. වැදගත්ම කාර්ය. මොකද මාර්ජුව කියන්නේ නැහැ කුඩු ව්‍යාපාරිකයෙක් එක මේසේ වාඩි වෙලා උඹ කුඩු ගෙනින් මෙතන විකුණපන් මට දීපන් මේ ගාන කියලා සාකච්ඡා කරන තත්ත්වයක් නැතුව ඇති. හැබැයි ඒ දේශපාලකයෙක් රස්මි කදම්බය ඔහුට ගැවසීම, ඔහුගේ බලකවයට ඇතුල් වීම, ඔහුගේ සමීපතම මිතුරෙක් වීම, ඔහු සමග එකට ගැවසීම විසින් දේශපාලකගේ ආරෝපිත බලයක් වෙනවා. එනිසා මේ සන්නද්ධ සංවිධානාත්මක අපරාධකරුවන්ට ආරෝපිත බලයක් තියෙනවා. දේශපාලකයා වස ගැවසීම, ඔවුන්ගේ ඔවුන්ගේ ඕනෑපාකම් ඉටු කිරීම, මෙයාට ආරෝපිත බලයක් තියෙනවා. සමහර රාජ්‍යාන්තර ක්‍රියාත්මක වෙනකොට අර ආරෝපිත බලය ක්‍රියාවට නැගෙනවා. එනිසා පරීක්ෂණ අඩපණ කරනවා. අත්අඩංගුවට ගැනීම, විශාල ප්‍රමාණයක් තොරතුරු එල්දරව් කරලා ජාලය බිඳවට්ටන්න තිබියදී මහා මග වෙඩි තබා ඝාතනය කරනවා. ආරෝපිත බලය. දේශපාලන අධිකාරිය විසින් ආරෝපිත බලයක් ලබා දී තිබෙනවා මේ අපරාධකරුවන්ට. නම් ඔක්කොම ඔබට කියන්නේ නැති එකක් කියන්න. අපේ දේශපාලන බලය කිසිදු ආරෝපිත බලයක් නිර්මාණය කරන්නේ නැහැ. ඒ ආකර්ෂණය කරන නැහැ, විකර්ෂණය කරන බවම කියන්නේ. ප්‍රතික්ෂේප කරනවා. ඒ තමයි තිබෙන ප්‍රධානතම හැරවුම. ඒත් අපේ පොලිසිය අදක්ෂද? අපේ පොලිසිය දක්ෂයි. ඕනෑම ආందోලනයට තුඩු දෙන අවස්ථාවක් ඉතා හොඳින් පරීක්ෂණ කරලා ඉතා කෙටි කාලයක් ඇතුළත අපරාධකරුවන් නීතිය හමුවට ගෙනියන්න තරම් අපේ පොලිස් දෙපාර්තමේන්තුව සමත්. පාරේ වාහන නතර කරනකොට රියදුරුගේ හැසිරීම මත අපේ පොලිස් නිලධාරියට කියන්න පුළුවන් ඇතුලේ නීති විරුද්ධයක් තියනවද නැද්ද කියලා. ඒ තරම් හොඳ ඉවක් තියෙනවා. කවුරු හරි ඇවිල්ලා පොලිසිය පැමිණිල්ලක් දාන්න හදනකොට මේ පැමිණිල්ල බොරු පැමිණිල්ලක්ද ඇත්ත පැමිණිල්ලක්ද කියලා තේරුම් ගන්න පුළුවන් විචක්ෂණශීලතාවයක් තියෙනවා. එහෙත් අපරාධකරුවන් වර්ධනය වෙනවා. අපරාධ කාලේ වෙලිතලාවේ යට යනවා. මතක තබා ගන්න. අපේ රටේ නොවිසඳුණු හැම අපරාධයක් පිටිපස්සෙම දේශපාලන ආරක්ෂාව තියෙනවා. ඒක ඇත්ත. නොවිසඳුණු අපරාධයක් තියෙනවා නම් ඒ නොවිසඳුණු හැම අපරාධයක්ම දේශපාලන ආරක්ෂාව මත තමයි නොවිසඳුනේ. ලසන්තේ ඝාතනය, තාජුදීන්ගේ ඝාතනය, මාධ්‍යවේදීන් පහර දීම නොවිසඳුනේ ඇයි? පොලිසිය අදක්ෂතාව වෙනුයි. මොකද්ද? දේශපාලන රැකවරණය. නිසා අපේ රටේ රෝහණ කුමාරගේ ඝාතනය ප්‍රසිද්ධ. නොවිසඳුනේ ඇයි? දේශපාලන රැකවරණය. එම තමයි තියෙන්නේ. එනිසා අපේ පොලිසියට අදාළ ආයතන වලට නිසි බලය අපි ලබා දෙනවා නම් මේ මර්ධනය කළ හැකියි. මේ පරාජයට පත් කළ හැකියි. හැබැයි ලබා නොදුන්නේ කවුද? දේශපාලන අධිකාරිය. තේරුම් ගන්න. මම මේ කියන්නේ කිසිදු දේශපාලන පක්ෂපාත ભેදකින් තොර වෙයි. මම කියන්න හදන්නේ මෙහි ඛේද වාචකයේ ප්‍රමාණය. මොකද්ද? මේ දේශපාලන බලය විසින් මේ අක්‍රිය බවට පත් කරා. රැකවරණය ලබා දුන්නා. නොවිසඳුණු අපරාධ සිදු වී තිබෙන්නේ එහෙම. කුඩු පාතාලය වර්ධනය වුණේ එහෙම. මම එකක් පැහැදිලිව කියන්නම්. ඔවුන්ගේ පළමු බලය, දේශපාලන බලය දැන් අවසන් කොට අවසන්. ඒක අවසන්. ඒ වගේ පොලිසිය ඔවුන් කරන කාර්ය පිළිබඳ අපි ඉතාමත් පැහැදිලිමත් තියෙනවා. සමහර අය බයයි. බන්ධනාගාරේ බයයි. අදත් සමහර අපරාධ බන්ධනාගාරය තුල ඉඳන් මෙහෙවනවා. සමහර අපරාධ බන්ධනාගාරේ ඉඳන් මෙහෙවමින් ලයිව් බලාගෙන ඉන්නවා. මේක ඇත්ත. මෑත කාලේ වැලිගම සිද්ධි. ඒ හා සමාන ලෙසම ඒ මොහොතේම ලයිව් වෙනවා Facebook එකේ. කොතනද තියෙන්නේ? එයි සමහර අය බයට ඉන්නවා. සමහර අය අහුවෙලා ඉන්නවා. සල්ලි වල. හැබැයි ඔක්කොම තිබියදී අද ශ්‍රී ලංකා පොලිසිය ඒ අවදානම අරගනිමින් මේ මෙහෙම දියත් කිරීම සඳහා
බැඳී සිටිනවා. බැඳී සිටිනකොට ඒ පොලිසිය අය අපරාධකරුවන්ගේ සතුරා බවට පත් වෙනවා. දන්නවා. ඔවුන්ට එරෙහිව නගන හඬින් අපිට තේරුම් ගන්න පුළුවන් අපරාධකාරයා සහ ඔවුන් පිටපසින් ඉන්නේ කවුද කියන එක. හෙට මේ දවස්වල බලන්න. මම හොඳට දන්නවා. තවත් ඉදිරියේදී විවේචන ලක් වෙන පොලිස් නිලධාරීන් කීප දෙනෙක් ඒවි. මේ වැඩේ හරියට කරනකොට අනිත් පැත්තෙන් එනවා. තේරුම් ගන්න හොඳට. මේක හොඳට තේරුම් ගන්න තියෙනවා. ඒ නිසා මම හිතනවා අපි ස්වාධීනත්වය දෙන්නම්, අපි බලය දෙන්නම්, අපි අවශ්‍යතා හදලා දෙන්නම්. අපි මේක අවසන් කරමු. මෙහිදී මා හිතනවා අපේ ඊළඟ ප්‍රධානම මෙහෙයුම තමයි මේකට ජනතාව සම්බන්ධ වෙන්න. ගමේ ඔබ දන්න ඔබට සැඟවිලා නැහැ මෙයා. අවුල්ුණු කෙනා, විකුණන කෙනා, තොග වෙලෙන්ද ගමේ කෙනා දන්න සැඟවිලා නැහැ. හැබැයි බියටපත් වෙලා තිබෙනවා. තනිතෙනා කෙනා ගත්තොත් බියයි. අපි උඩ සිට පහළ දක්වා ගම් දක්වා විහිදුණු ජනතා ව්‍යාපාරයක් හදනවා. මේට එරෙහිව ප්‍රබල ජනතා හඬක් අවශ්‍යයි. ගමේ හුදකලා වෙන්න ඕන අපරාධකාරයෝ. ඉස්සර එහෙමයි අපේ ගම් තිබුණේ. අපරාධකාරයා පාරේ දකුණෙන් ආවනම් වම් පැත්තට මාරු වෙනවා. ගමේ උත්සවයක් තිබුණා නම් අපරාධකාරයට එන්න කියන්නේ නේ. මඟුලක් තුලාවක් කරන්නේ නැහැ ගමේ. අද මොකද වෙලා තියෙන්නේ? අවුරුදු උත්සවයේ ජාතික කොඩිය ඔසවනවා. මඟුල් උත්සවයේ ප්‍රධාන ආරාධිතය වෙනවා. පහන පත්තු කරනවා. මෙහෙමයි වෙන්න තියෙන්නේ. ඒ නිසා එකට එරෙහිව ප්‍රබල ජනතා හඬක් අපිට අවශ්‍යයි. ඒ නිසාද උඩ සිට පහළ දක්වා ග්‍රාම සේවා වසම දක්වා විහිදුණු මහජන ව්‍යාපාරයක් අපි ගොඩනගනවා. මේ මහජන ව්‍යාපාරය තමයි මේ ව්‍යසනයට එරෙහිව ප්‍රබලතම හඬ සහ ප්‍රබලතම ආරක්ෂකය බවට පත් වෙන්නේ. දැනටමත් මහජන ආරක්ෂක කමිටු ගොඩනගලා තිබෙනවා. මේ ඉන්නේ විශාල ප්‍රමාණයක් මහජන ආරක්ෂක කමිටු නියෝජනය කරමින් ආපු විශාල පිරිසක් මේ ඉන්නේ. මොවුන් ගමේ කාර්ය බාර ගන්න ලෑස්තිනේ. කරන්න ඕනනේ. ඒ ලෑස්ති. මේ මහජන ආරක්ෂක කමිටුව වල සභාපතිවරු, ලේකම්වරු සහ සමාජිකයෝ එකකින් කීප දෙනා වගේ මේ බස්නාහිර පළාතේ ඇවිල්ලා ඉන්නේ. මේ බස්නාහිර පළාත විතරයි. රට පුරා මේ මහජන ව්‍යාපාරය අපි හදලා තියෙනවා. දැන් මේ තෙරපුම මහජනයාගේ හඬ, මහජනයාගෙන් එන බලපෑම මේ ව්‍යාපාරයට එල්ල වෙන්න ඕන. ඒ සඳහා ප්‍රබලතම ව්‍යාපාරය අපි ගොඩනගනවා. එනිසා මම හිතනවා අපි මේකට ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ බහුවිධ ආකාර ගණනාවකින්. අත්අඩංගුවට ගැනීම, පුනරුත්ථාපනය, නිවාරණය, මහජන තෙරපුම, ආගමික එකතුන්, අපේ ක්‍රීඩාව, මා දන්නවා අපේ ඉන්න ක්‍රීඩකයන් සංගීත ශාස්ත්‍රයේ අය පිළිබඳව විශාල සමාජ බලාපොරොත්තුවක් තරු බවට පත් වෙලා තිබෙනවා. එයාට පුළුවන් අලුත් පණිවිඩයක් දෙන්න. එනිසා මම හිතනවා අපි ඔක්කොම එකට එකතු වෙන්න ඕන වෙලාව. මේක තමයි රට එකට මේ ව්‍යසනයට එරෙහිව